අද මම ඔයාලත් එක්ක යන්නේ උමන්දාව බලන්න. මාත් අද තමයි ඉස්සෙල්ලාම උමන්දාව බලන්න ආවේ. ඉතින් අද පොය දවස නිසා සෙනග නම් ගොඩක් වැඩි. වාහන හිමත් වැඩි නිසා අපිට ඉතින් මෙහෙට එනකොට ගොඩාක් හවස් වුණා. මෙහෙට ආවහම ආපහු යන්න හිතෙන්නේ නැතරමට ස්වභාව සෞන්දර්යයෙන් ගත්තාම වචන වලින් කියන්න බැරි තරම්ම ලස්සනයි. හිත නිවිල යන සුන්දර වටපිටාවක් තමයි මෙහි තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම කියන්නේ එන්න බලන්න ඇවිත් ජීවිතේට යමක් ඉගෙනගෙන මනස සැහැල්ලු කරගෙන හැමදාම ගෙවන ඒකාකාරී ජීවිතෙන් මොහොතකට හෝ මිදලා ජීවිතයේ සැබෑ සුන්දරත්වය අත්විඳින්න කියලා. දැක්කහම කාගෙනත් හිතක් සුවපත් කරන්න පුළුවන් ආකාරයට මේවා මේ තත්ත්වයට ගොඩනගන්නට ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් දිවාරයන් ඔබලා දැඩි පරිශ්‍රමයක් යොදලා තමයි අද වන විට උමන්දාව ලෝක ප්‍රකට විශ්ව ගම්මානයක් බවට පත් කරලා තියෙන්නේ. ඉතින් අපි හැමෝගෙම වගකීමක් යුතුයකම තමයි මේ පරිසරයට හානි නොකර තවත් මේ පුණ්‍ය භූමිය නගා සිටුවීමට හැකි පමණ දායක වීම. මෙහිට ආවහම බලන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඉතින් අද නම් ලොකුවට වෙලාවක් හිටින්නේ නැහැ. ආයි දවසක උදෙන්ම මෙහිට ඇවිල්ලා ඔයාලට හැමතැනම පෙන්නන්නම්කෝ. දැන් ඉතින් කළුවරත් වැටීගෙන ආවා. අදට ඉතින් යන්න කියලා තමයි හදන්නේ. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ආයි දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.